හොඳයි දේශපාලන මතභේද, පෙත්සම්, විරෝධතා මේවා ඉතින් අපිට හැමදාම වගේ දකින්න ලැබෙන දේවල් නේ. ඒත් කවදා හරි හිතලා තියනවද මේ මතු පිටින් පේන දේට යටින් ඇත්තටම සිද්ධ වෙන උපාය මාර්ගික සෙල්ලම මොකක්ද කියලා? එහෙනම් මේ විග්‍රහයෙන් අපි අනේ ඒ දේශපාලන ක්‍රීඩා පොතේ තිටු ටිකක් පෙරලා බලමු. හරි. අපි බලමු මේක කොහොමද දිගහැරෙන්නේ කියලා. මුලින්ම අපි බලනවා අර්බුදයක් පටන් ගන්නෙ කොහොමද කියලා. ඊට පස්සේ විපක්ෂීය මෙවලම් කටලේ දිහාට හැරෙනවා. ඒ කියන්නේ එයාලා පාවිච්චි කරන උපක්‍රම මොනවද? ආගමික හැඟීම් පවා කොහොමද මේකට පාවිච්චි කරන්නේ කියලා. ඊළඟට අපි පැත්ත මාරු කරලා බලමු ආණ්ඩුව කොහොමද මේකට ප්‍රතිචාර දක්වන්නේ. ඒ කියන්නේ එයාලගේ ආරක්ෂක උපක්‍රම මොනවද කියලා. ඊට පස්සේ තමයි වැදගත්ම දේ. ඇත්තටම අන්තිමට මොකද වෙන්නේ? අවසානයේදී මේ හැමදේම එකට සම්බන්ධ වෙන ස්තර තුනක් ගැනත් කතා කරමු. මෙහෙමයි. සාමාන්‍ය ප්‍රශ්නයක් පාරට බහැලා උද්ඝෝෂණ මට්ටමට එනවා කියන්නේ අන්න එතන තමයි සංඥාව. ඒක තමත් නිකන් තාක්ෂණික දෝෂයක් නෙවෙයි. ඒක දැන් නිල වශයෙන්ම දේශපාලන සටන් බිමක්. හැබැයි මෙන්න මේක මතක තියාගන්න ඕන. සටන පටන් ගත්තා කියලාම කවුරු හරි දිනනවා කියලා සහතිකයක් දෙන්න නම් බෑ. එහෙනම් මෙතනදී අපි අහන්න ඕනම ප්‍රශ්නයක් තියෙනවා මේ හැම විරෝධතාවයක්ම හැම පෙත්සමක්ම පිටිපස්සේ මතු පිටින් පේන ඉල්ලීම් වලට එහා ගිය ගැඹුරු ඇත්තම ඉලක්කය මොකක් වෙන්න පුරවන්ද? හරි. දැන් තමයි අපි කෙලින්ම ක්‍රීඩාවේ උපක්‍රම ගැන කතා කරන්න යන්නේ. අපි බලමු විපක්ෂයේ අතේ තියෙන ප්‍රධාන බලපෑම් කිරීමේ මෙවලම් මොනවද? ඒවා යාලා හරියටම කොහොමද පාවිච්චි කරන්න කියලා. මුලින්ම ගමු අත්සන් එකතු කරන එක. මේක හරිම ජනප්‍රිය උපක්‍රමයක්. මාධ්‍යට පෙන්වන්න නියමයි නේද? අත්සන් ගොඩක් පෙන්නලා මෙන්න මහජන සහයෝගය කියලා කියන්න පුරුවන්. ඒ වගේම විශ්වාස භංගයක් වගේ දෙයකට අඩිතාලමක් දාන්නත් මේක පාවිච්චි කරනවා. ඒත් ඇත්ත තත්ත්වය මොකද්ද? ඇත්ත කපාව තියෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ ගණිතයත් එක්ක. අත්සන් ලක්ෂ ගාණක් තිබුණත් වැඩක් නෑ අවශ්‍ය മന്ത്രിවරු ගාණක් නැත්නම්. ඇත්තටම තීරණය වෙනස් කරන්න පුළුවන් മന്ത്രിවරු කිහිප දෙනෙක්ගේ සහයෝගය අර අත්සන් ඔක්කොටම වඩා වටිනවා. ඊළඟට එනවා වීදි විරෝධතා. මේවා දෘශ්‍යමය වශයෙන් හරිම ප්‍රබලයි. මාධ්‍ය අවධානයේ ලේසියෙම ගන්න පුළුවන්. රටේම ලොකු කෝපයක් තියෙන වගේ හැඟීමක් ඇති කරන්න පුළුවන්. ඒකෙන් දෙගිඩියාවෙන් ඉන්න മന്ത്രിවරුන්ට පවා පීඩනයක් ඇති වෙන්න පුළුවන්. ඒත් මෙන්න වැදගත්ම දේ මේ කිසිම විරෝධතාවකට නීත්‍යානුකූලව ඇමති කෙනෙක්ව අයින් කරන්න බලයක් නැහැ. පාර්ලිමේන්තු බහුතරයක් තියෙනකන් ඒක කරන්න බෑ. ඉතින් මේකේ බලය තනිකරම මනෝවිද්‍යාත්මකයි සංකේතාත්මකයි. හරි පෙත්සම් විරෝධතා ඒවට අමතරව විපක්ෂයේ තවත් හරිම ප්‍රබල ආයුධයක් තියෙනවා. ඒ තමයි මුළු විවාදයම සම්පූර්ණයෙන්ම වෙනස් පාරක යවන එක. අද බලමු යාලා කොහොමද ආගමික රාමුවක් යොදාගෙන සාමාන්‍ය දේශපාලන ප්‍රශ්නයක් සදාචාරාත්මක සටනක් බවට පත් කරන්න කියලා. මේක සාමාන්‍යයෙන් වෙන්නේ පියවර 3කින්. බලන්න පළවෙනි පියවර තමයි ප්‍රශ්නය නිකම් වැරද්දක් නෙවෙයි මේක සාරධර්ම අර්බුදයක් කියලා රාමුගත කරන එක. ඊළඟට ආගමික නායකින්ව මේකට සම්බන්ධ කරගෙන ඒකට සදාචාරාත්මක බරක් එකතු කරනවා. අන්තිමට මුළු කතාවම මානව දෝෂයක් කියන තැනින් සදාචාරාත්මක අසමත්කමක් කියන තැනට ගේනවා. අන්න එතකොට ආණ්ඩුවට මේක නිකම්ම තාක්ෂණික ප්‍රශ්නයක් කියලා මගහරින්න හරිම අමාරුයි. හැබැයි මෙතනදී අපි මතක තියාගන්නම ඕන දේශපාලනීය රන් රීතියක් තියෙනවා. පාරේ කොච්චර සෙනග හිටියත් කමක් නැහැ. ආගමික නායකයෝ මොන දේ කිව්වත් කමක් නැහැ. අන්තිම තීන්දුව හැමතිස්සෙම ගන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ. ක්‍රීඩාව දිනන්නේ එව නැත්තම් පරදින්නේ. එතනයි. ඉතින් ඕනම ක්‍රීඩාවක වගේ එක පැත්තක් පියවලක් ගත්තම අනිත් පැත්තේ ඒකට ප්‍රතිපියවරක් ගන්නවා. දැන් අපි පැත්ත මාරු කරලා බලමු ආණ්ඩුව මේ පීඩනයට මුහුණ දෙන්න තත්ත්වය පාලනය කරගන්න පාවිච්චි කරන එයාලගේම ක්‍රීඩා පොටේ තියෙන උපක්‍රම මොනවද කියලා. ආණ්ඩුවක ප්‍රතිචාරය හරිම සූක්ෂමයි. හරිම සැලසුම් සහගතයි. බලන්න යාලා කරන දේවල් ටික. අපි ළමෙන්ව ආරක්ෂා කළා, අන්තර්ගතය වහාම ඉවත් කළා වගේ දේවල් කියලා එයාලා වගකීමෙන් ක්‍රියා කළා කියලා පෙන්නනවා. විමර්ශනයක් යනවා කියලා කියන එකෙන් එයාලට කල් ගන්න පුළුවන්. ඊළඟට ඇමතිවරයාව කෙලින්ම ඉස්සරහට නොදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ව යවනවා සාකච්ඡාවලට. අන්තිමට අපි අලුත් කමිටුවක් දානවා වගේ දෙයක් ප්‍රකාශ කරලා ප්‍රශ්නෙට විසඳුම් හොයනවා කියලා පෙන්නනවා. මේ හැම දෙයකම අරමුණ කෙලින්ම ගැටුමකට නොයා ටිකෙන් ටික මේ තත්වය සමනය කරන එක. හරි. එහෙනම් දෙපැත්තම උපක්‍රම අපි දැන් දන්නවා. ඉතින් ඊළඟට මොකද වෙන්නේ? මේ ගැටුම බොහෝ දුරට අවසන් වෙන්න පුළුවන් ක්‍රම මොනවද? අපි මේ ප්‍රතිඵල ගැන ටිකක් ගැඹුරින් බලමු. මේ ප්‍රස්තාරය දිහා බලුවම මුළු කතාවම පැහැදිලි නේද? ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙනවා කියන එක වෙන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. ඇත්තටම වෙන්න වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ මේ මුළු පීඩනයම ටිකෙන් ටික අඩු වෙලා ගිහින් එක තැනක නතර වෙන එකයි.
ඉතින් මොකද්ද මේ බලපෑම එකතැන පල්වීම කියන්නේ? මේ තමයි අපිට වැඩියෙන්ම දකින්න ලැබෙන ප්‍රතිඵලය. විරෝධතාවය ටිකෙන් ටික අඩු වෙලා යනවා, විශ්වාසභංගයක් ගෙනාවොත් ඒක පෙරදෙනවා, ඇමතිවරයා පුටුවෙම ඉන්නවා, අන්තිමට මේ හැම දෙයකම වග කියන්න කියලා පහළ මට්ටමේ නිලධාරියෙකුව බිල්ලට දෙනවා. ඊළඟට තියෙනවා සම්මුතිවාදී විසඳුමක්. ඒ කියන්නේ උපක්‍රමශීලී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්. මේකෙන් මාණ්ඩුවට පුරුවන් ඇමතිවරයාවත් තියාගෙන විවේචකයින්වත් යම්තක් දුරට සනසවන්න. ඇමතිවරයා කැබිනට් එකේම ඉන්නවා. හැබැයි එයාගේ විෂයපතය වෙනස් කරනවා. නැත්නම් වෙන අමාත්‍යාංශයකට මාරු කරනවා. පීඩනය අඩු කරන්න. අන්තිමට අර අපි කතා කරපු වෙන්න තියෙන ඉඩකඩ අඩුම දේ ඒ කියන්නේ ඉල්ලාස්වීම. මේ මොටේ දෙයක් වෙන්න නම් හරින විශේෂ කොන්දේසි කිහිපයකින් එකක්වත් සම්පූර්ණ වෙන්නම ඕන. එක්කෝ විමර්ශනයකින් ඔප්පු වෙන්න ඕන මේක හිතාමතා කරපු වැරදක් කියලා. නැත්නම් සන්දාන ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂ ඉවත් වෙන්න ඕන. එහෙමත් නැත්නම් මේ වගේ සිදුවීම් දිගින් දිගටම වාර්තා වෙන්න ඕන. හරි මේ සම්පූර්ණ සිදුවීමම හරියටම තේරුම් ගන්න නම් අපි මේක දිහා බලන්න ඕන ස්තර තුනක් විදිහට. හරියට ලූණු ගෙඩියක පොතු ගලවනවා වගේ අපි මේ අර්බුදයේ තියෙන ස්තර තුන වෙන් කරලා බලමු. මෙන්න බලන්න ඒ ස්තර තුල. පළවෙනි එක තමයි පරිපාලන ස්තරය. ඒ කියන්නේ ඇත්තටම සිද්ධ වුණ මුල්ම වැරද්ද. ඊළඟට තියෙනවා දේශපාලන ස්තරය. ඒ කියන්නේ විපක්ෂය අර වැරද්ද පාවිච්චි කරලා බලපෑමක් ඇති කරන්න හදන විදිය. අන්තිම එක තමයි සමාජ ස්තරය. මෙතනට තමයි මහජන මතය, සදාචාරාත්මක පීඩනය වගේ දේවල් එන්නේ. මේ තුනම එකම වෙලාවේ ක්‍රියාත්මක වුණත් ඒ වගේ බලය එකිනෙකට වෙනස්. එහෙනම් මෙන්න මේක තමයි මේ හැම දෙයකින්ම අපි තේරුම් ගන්න ඕන වැදගත්ම කාරණය. සමාජ ස්තරයෙන් සහ පරිපාලන ස්තරයෙන් කොච්චර පීඩනයක් ආවත් ඇමතිවරයෙක්ව අයින් කරන්න පුළුවන් එකම තැන, එකම බලය තියෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන අර දේශපාලන ස්තරයේ විතරමයි. මේ සම්පූර්ණ විශ්ලේෂණයම එක වාක්‍යයකින් සාරාංශගත කරන්න මූලාශ්‍රයේ තියෙන මේ උපුටණයමෙන්ම පුරුවන්. අත්සන් එකතු කිරීම විරෝධතා සහ ආගමික මැදිහත් වීම මගින් දේශපාලන පීඩනය වැඩි කරනව තමයි ඒත් ඒකෙන් ඉල්ලාස්වීමක් ස්වයංක්‍රීයව සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ දුරට මේ ගැටලුව අවසන් වෙන්නේ අමාත්‍යවරයෙක්ව ඉවත් කරනවට වඩා පරිපාලන මට්ටමේ වගවීමකින්. එහෙනම් අවසාන වශයෙන් අපි හැමෝටම හිතන දෙයක් ඉතිරි කරමු. දේශපාලන බලපෑමේ සීමාව අවසන් වෙන්නේ හරියටම කොතනින්ද? නීති අනුකූල ක්‍රියාපටිපාටියේ බලය පටන් ගන්න කොතනින්ද?